අපේ කොරියන් හීන ලෝකේ පාට කරපු ගුජුම් පියෝ ඇන් ගුම්චන්දගේ ඉස්කෝල්ට තමයි මම මේ ආවෙක තැනක් හොයාගත්තා. Oh my god. මෙහෙම යුනිවර්සිටි වල ළමයි නැතුව ඇයිද මන්දා? මතක ඇති මේ පඩිපෙළ නම් ඕගොල්ලන්ට අපි සිහිනයක් වගේ ජීවිතේ මා මේ මතකයි ආරයා කෑ ගහපු පඩිපෙළ මේක වෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල් අහසේ පාවේ කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සිල්වර් ස්කෝලේ තියෙන ළමයි වලක් වල පෙන්නන්නද මේකේ කැම්පස් දෙකක් තියෙනවා. ඉතුරු කොටසේ තියෙන අනිත් කොටසේ මට එහෙට යන්න මම බැලුවා කෝ ගේට්ටුව කියලා. ගේට්ටුව නෑ. මෙතන ඉන්න ගර්ල්ස්ලා ටිකක් මට උදව් කරා පින්තූර බලලා මේක නෙවෙයි කියලා කිව්වා. අපි දැන් ඒකටත් යන්. මේ පිටිපස්සේ තියෙන බල්ලෝ ඉන්න ප්ලේස් එක. එතන ෆොටෝ ගන්න එපා කියලා දාලා තියෙනවා. චූට් බල්ලෝ ඉන්න ප්‍රදර්ශනයට වගේ දාලා තියෙනවා විකුණන්න වෙන්නේ නැති. කෙනෙක් වගේ තමයි දැක්කේ. ගෝඩ් මේ කැම්පස් එක මහා විශාලයි. මම දන්නේ මම ඒක කොහොමද හොයාගන්නේ කියලා. කෙනෙක් එන්ඩ් එකකට යනකම් තියෙනවා පැය භාගයකට එහා ඇවිදින්න තියෙනවා. මේ යුනිවර්සිටි එකේ යානේ ළමයි මොනවද කරනවා? මේ යුනිවර්සිටි එකේ හැමතැනම අර වගේ කණු තියෙන ඔක්කොම එක වගේ. සෝ කොහොමද මම හොයන්නේ? ළමයි ප්‍රාර්ථනා කරන්න මේක වෙන්න කියලා. ඔය ගත් නෙවෙයි. ලුක් මේ ඔක්කොම එක වගේ. මට බෑ. මං අඩුම මේ ස්කෝල්ට ආව කියලා මම සතුටු වෙලා මේ කතා කරනවා. මේ බලන්න මේ යුනිවර්සිටි එකේ ලස්සන. Oh my god. අම්මෝ එක කොටසක් හොයාගත්තා. දැන් මේකේ රීක්‍රියේට් කරලෙමු. නෑ මේකත් වෙන එකක්. ඒ වගේම වෙන එකක්. ඇයි එහෙම වුනේ? ඇති හන්ද එක කොටසක් හොයාගත්තා. my god. මට ගෙදර යන්න හිතලා එක කෙල්ලකින් අහුවම එයා තැන් තුනම කිව්වා මට. මේ දියන්ත. මේ බලන්න මේ යුනිවර්සිටි එකේ ලස්සන. සොඳුරු දවසක මුණ ගැසී හිනෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසෙතරු ලෙසේ සොඳුරු දවසක මුණ ගැසී හිනෙහි හිතගෙන ගියා දුටුවා පහන් නිම්නයේ මොන ඇතත් යුනිවර්සිටි එකේ ලස්සන ඔප්පලා යනවා. සෝරි මට ඕගොල්ලන්ට වෙන්නන්න විදියක් නෑ. මගේ නුවේදෝ ඔබ කාට හිමිදෝ කියා ඇසුවා ඇසක් ඉඟි කරමාගේ. කොරියාව කියන්නේ අලියෝ ඉන්න රටක් නෙවෙයි. බලන්න ඒකට අපේ රටේ වගේ අලියොත් ඉන්නවා. තුම්චන්ති මේ මම පොතක් බලලා ඇඩ්‍රස් එකද මොකද්ද හොයන එක තියෙන ඉස්සෙල්ලාම ඇවිල්ලා එහෙම එකක් තියෙනවා. මේ ඒක කරන්න බෑ. මගේ ට්‍රයිපොඩ් එක උස්සමදි. මේ මත්තුනට ආව නැත්නම් ඒක පේන්නේ නැහැ. කමන්නේ මම මෙතන හිටියා. ගුම්ජන්දි මේ ගහ බදාගෙන. තිබුනේ ආදරේ නොසිතූ දවසේ හමු වෙලා ඉවසා ඉදි මිහිතක් වෙන් රන් රහසින් හැමින් නඩමි මං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරේ මගේ පනට මං ලස්සන කපල් යනවා. කපල් උතරට මේ යුනිවර්සිටි එක ලස්සන ළමයි කෙනෙක් එක්ක ලස්සනයි ඉන්නවා. මේ දොරටුව නම් අපි කාටවත් අමතක වෙන්නේ නැති තැනක්. එතනත් මම ලස්සන රීක්‍රියේෂන් එකක් කරා. මගෙන් මිදුනේ 90s අපි නොගියට ගියා වගේ දැනුණු මේ තමයි අපේ සින්වර් ස්කෝලේ.